මේ දවස්වල එක එක කරන්ට් ටොපික්ස් ගොඩාක් තියෙන හින්දා අපිත් හිතුවා ඕගලන්ට වැදගත් වෙයි කියලා හිතන පොඩි කරන්ට් ටොපික්ස් ටිකක් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝස් ටිකක් ගේමු. Mr. Kumar Fernando industry එකේ මේ දවස්වල famous character එකක්. Mr. Kumar අපි පොඩි introduction එකක් දෙමුකෝ ඉස්සෙල්ලාම. පාට thank කරන්න ඕනේ මේ program එකට මම call කරපු එක ගැන. මොකද අපි අර කතා කරන්නේ හරියම contemporary topic එකක් ගැන. ඉතින් මම හිතනවා මේක හැමෝටම ලංකාවේ ඉන්න හැමෝටම useful වෙයි කියලා. ඉතින් හොඳයි මේ program එක කරන එක ගැන. Thank you very much. Right. So අපි ආරම්භයක් විදිහට හිතුවේ මේ දවස්වල හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අලුතෙන් ටැක්ස් වල එක දේවල් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න ගැන කතා කරනවා. එක දේවල් කියන දැන් මේ හිරිය දාන කතාවක් කරත් යනවා රෙජිස්ට්‍රේෂන් ගත්තේ නැත්තම්. මේ දේවල් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ වීඩියෝ එකෙන් දෙන්න තමයි අපි අදහස් කරගෙන ඉන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා දැනගන්න ඕන දේ තමයි අපි හැමෝම ටැක්ස් ගෙවන්න ඕනද? කවුද මේ ටැක්ස් ගෙවන්න ඕන කට්ටිය? අපිට ඒ ගැන පොඩ්ඩක් මුලින්ම කියන්නකෝ. දැන් ඇතම අද මේ වෙලාවේ ඊයේ පාර්ලිමේන්තුවේ ස්පීකර් සයින් කරා මේ අලුත්ම amendment එක amendment number 11 of 2026 කියලා Inland Revenue Tax Department Inland Revenue Act එකට අලුත් amendment එකක්. ඉතින් ඒක අනුව දැන් tax ගෙවනවා කියන එක compulsory හැමෝටම අවුරුදු 18න් ඉහළ නෑ අවුරුදු 18න් ඉහළ වෙන්න ඕනෙත් නෑ. රුපියල් ලක්ෂ 18ට වඩා අවුරුද්දකට ආදායමක් තියෙනවා නම් හැමෝම ටැක්ස් ගෙවන්න දැන් බැඳලා ඉන්නවා. ඉතින් ටැක්ස් නොගව ඉන්න කිසි කෙනෙක්ට බෑ. ඒ කියන්නේ මාසෙකට රුපියල් ලක්ෂකමාරක් ආදායමක් තියෙන කෙනෙක් ටැක්ස් ගෙවන්න බැඳලා ඉන්නවා. දැන් ඒකට වයස් සීමාවක් නෑ. 18න් 15 වෙන්නත් පුළුවන්, 70 ඉහළ වෙන්නත් පුළුවන්. හැමෝම රුපියල් ලක්ෂකමාරකට වඩා ආදායමක් තියෙනවා නම් මාසෙකට ආදායම් බදු ගෙවන්න ඕන. හරි මං හිතන්නේ තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයකට එතනම උත්තරේ හම්බ වුණා. කවුද ටැක්ස් ගෙවන්න ඕනේ කියන කතාව. හැබැයි දැන් ඔයාලා හැමෝම අහලා ඇති මේ ටින් කියලා එකක් ගැන. tax payer identification number. මොකද්ද මේ ටින් එක කියලා කියන්නේ? අපි හැමෝම ටින් එකක් ගන්න ඕනද? මොකද්ද මේ ටින් එකේ කතාව? දැන් මේක 2023 මැයි මාසේ තමයි ලයිරු මේක ගැසට් කරේ ටින් එකක් හැමෝම කියන්නේ ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම් අපිට NIC තියෙනවා වගේ අවුරුදු 18න් ඉහළ හැමෝම ජනවාරි මාසේ 20යි 24 ඉඳලා ටින් එක ওই ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ෆයිල් එකක් මේ IRD එකේ ඕපන් කරන්න ඕන. නමුත් ඕක චර ලොකුවට ඉම්ප්ලිමන්ට් වෙලා ගියේ නෑ. නමුත් දැන් අපි දකිනවා මේ ළඟදී ඉඳලා හැම එකටම ටින් එක ඉල්ලනවා. ටින් එක තිබුණා කියකින් මීන් වෙන්නේ අපි ටැක්ස් ගෙවන්න ඕනේ කියන එක. නමුත් ටින් එක තියෙන්න ඕන අපිට. ඉතින් දැන් මොකක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියා ටින් එක ඉල්ලනවා. බැංක් account එකක් ඕපන් කරන්න ගියා ටින් එකක් ඉල්ලනවා. ලයිසන් කාර් එකේ ලයිසන් එක ගන්න ගියා ටින් එකක් ඉල්ලනවා. ඒ වගේ හැම එකටම ටින් එක ඉල්ලනවා. ඉතින් ටින් එක කියන එක දැන් මැන්ඩේටරි. දැන් ඊයේ පාස් කරපු ඊයේ ස්පීකර් සයින් කරපු එකත් එක්ක ටින් එකක් ගත්තේ නැත්නම් අවුරුදු 18න් ඉහළ ළම එක්කෙනෙක් එයාව ක්‍රයිම් එකක් හැටියට සලකලා එයාව හිරිය දාන්නත් පුළුවන්, රුපියල් ලක්ෂ 4ක දඩයක් ගහන්නත් පුළුවන්. ඒක විතරක් නෙවෙයි මේ දෙකම රුපියල් ලක්ෂ 4 දඩයයි 6 මාසෙක හිරේටත් දාන්න පුළුවන් නීතියක් ඊයේ සම්මත ස්පීකර් අත්සන් කරා පාර්ලිමේන්තු එකේ. ඉතින් ඕක තමයි දැන් ටින් එකේ තියෙන වැදගත්කම. කියන්නේ ඇත්ත කතා කරොත් දැන් ටින් එක නැතුව මුකුත්ම කරන්න බැරි තත්ත්වයක් තමයි. ටින් එක නැතුව මොනවත්ම කරන්න බෑ අයිරු. දැන් ටින් එක හැමෝටම ඕන වෙනවා. අවුරුදු 18න් ඉහළ වෙනකොටම ටින් එක ගන්න. හැබැයි ටින් එක ගත්ත කියන එකෙන් මීන් වෙන්නේ ටැක්ස් ගෙවන්න ඕනේ කියන එක. ටැක්ස් ගෙවන්න ඕනේ අර මං කිව්වේ රුපියල් ලක්ෂ 18කට වඩා ඒ වසරේ ආදායමක් වෙනවා විතරයි ටැක්ස් ගෙවන්නේ. නමුත් ටින් එක තියෙන්න ඕන හැමෝටම. ඒ කියන්නේ දැන් ඕගලන්ටත් ඇහුණා වගේ ටින් එක ගත්තේ නැත්තම් අපිව හිරේ දාන්න උනත් පුළුවන්. හිරේ දාන්නත් පුළුවන් දැන්. ඊයේ ඉඳලා හිරේ දාන්නත් නීතිය තියෙනවා. ඒ කියන්නේ ගත්තේ නැත්තම් මේ කොමසාරිස් සෙවනවා දවස් 30කින් ටින් එක ලබා ගන්න කියලා. ටින් එක ලබා ගත්තේ නැත්තම් මැජිස්ට්‍රේට් කෙනෙක් ළඟට ප්‍රොඩියුස් කරලා නීතියෙන් අවකාශ තියෙනවා රුපියල් ලක්ෂ 4ක දඩයකුත් මාස 6ක හිර දඬුවමකුත් දෙන්න. ඉතින් අපි ඔක පාර්ලිමේන්තුවේදීත් ඔක විවාද කරා. නමුත් ඒක දැන් සම්මත වෙලා තියෙන නිසා දැන් ඒක තමයි නීතිය.
ඒ කියන්නේ දැන් මේ ටින් එක ගන්න එක අපි හැමෝටම අනිවාර්යයි. අවුරුදු 18 පැන්නනම් අනිවාර්යෙන් ගන්න ඕනේ. හැබැයි මේක ගන්නේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක් නේ. හැමෝම කියන ටින් එක ඕනේ ගන්න ඕනේ නීතියක් තියෙනවා හිරේ යන්න වෙනවා. කොහොමද මේ ටින් එක අපි ගන්න? ගන්න එච්චර ලොකු ඉෂුව එකක් නෑ. දැන් අර මේ වෙබ්සයිට් එකට ගියාම IRD වෙබ්සයිට් එකේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් ටින් එකට. ඒකට අපේ NIC නම්බර එකයි NIC එකේ කොපි එකයි අපේ ඩීටේල්ස් ටිකක් තියෙනවා දෙන්න. ඒක දුන්න ගමන් බොහොම සුළු වේලාවකින් ටින් එක ගන්න පුළුවන්. ටින් එක ගන්න ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට ඩීටේල්ස් තියෙනවනේ NIC නම්බර එක තියෙනවනේ අපේ ඇඩ්‍රස් එක ප්‍රූව් කරගන්න පුළුවන් වෙන්න ඕන. ටින් එක ලබා ගන්න පුළුවන්. ටින් එක ලබා ගන්න ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ළඟම තියෙන IRD ඔෆිස් එකට ගිහිල්ලා ටින් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ටින් එක කියන එක ගන්න එක ඇත්තටම අමාරු කම්ප්ලෙක්ස් වැඩක් නෙවෙයි. ඕගොල්ලන්ට ගෙදර ඉඳලා වෙබ්සයිට් එක ආරාම කරගන්න පුළුවන්. ඒකට ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ. නෑ කිසිම අවශ්‍යතාවයක් නෑ. ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් කිසිම කෙනෙක් අවශ්‍ය නෑ. අර IRD වෙබ්සයිට් එකට යන්න එතන තියෙනවා apply for TIN. ඉතින් එතනට ගිහලා ඒක ක්ලික් කරාම ඒකේ තියෙන ඔක්කොම ඩීටේල්ස් ටික ඒ ටික පුරවලා දෙන්න. එහෙම නැත්නම් ළඟම IRD ඔෆිස් එකට යන්න. ඔයාගේ NIC එකයි ඔක්කොම ටිකත් එක්ක එවලමට ඔය ගන්න පුළුවන්. ටින් සර්ටිෆිකේට් කියලා දැන් අපිට සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒ සර්ටිෆිකේට් එක අපිට හරි වැදගත්. අපි මොනවා හරි වැඩක් කරන්න යනකොට කාර් එකේ රෙවෙනියු ලයිසන් එක ගන්න යනකොට බැංකුවෙන් account එකක් ඕපන් කරනකොට මෙන්න මේ ටින් සර්ටිෆිකේට් එක දැන් ඊයේ ඉඳලා ඉල්ලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ එදිනෙදා වැඩ කටයුතු වැඩි හරියකට මේ ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් රෙජිස්ට්‍රේෂන් එක ගන්නේ නැතුව කරන්න අමාරුයි. ඒ වගේම අර කලින් පැහැදිලි කරා වගේ හිරේ උනත් දාන්න පුළුවන්. හැබැයි මේක ගන්න එක දැන් මේ පැහැදිලි කරා වගේ ඊටාම පහසු වැඩක්. දැන් මම එනවා පොඩ්ඩක් වෙනස් විදිහේ ප්‍රශ්නයකට. දැන් මේ ටැක්ස් කියලා එන ලොකු දෙයක් මේ මාතෘකාවක් මිනිස්සු අතරේ හැදිලා තියෙනවානේ. මේ ටැක්ස් ගෙව්වා කියලා අපිට මොනවද හම්බෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩාක් ඇයට තියෙන ප්‍රශ්න. ඔව් හැමෝම අහන ප්‍රශ්නයන්නේ අපි ටැක්ස් ගෙවන අපිට මොනවද ලැබෙන්නේ ආණ්ඩුවෙන් කියන එක. ටැක්ස් කියන එක දැන් අපේ ඉල්ලන රෙවෙනියු අපේ දැන් තියෙන ඇක්ට් එක තමයි මේ 2017 අංක 24 කියන පනත. ඒකේ ටැක්ස් කියන එක ඩිෆයින් කරලම තියෙනවා. ඒක compulsory payment to be made to the government. අනිවාර්ය ගෙවීමක් ආණ්ඩුවට. ඒක ප්‍රතිලාභ ලබා ගන්න දෙයක් නෙවෙයි. දැන් අපි මෙතන මේ අපි දැන් මේ රෙකෝඩ් කරන තැන අපි මුදල් ගෙවුවම අපිට කොෆි එකක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ අරක එහෙම ප්‍රතිලාභ ලබා ගන්න දෙයක් නෙවෙයි. ඒක අපි අනිවාර්යයෙන්ම ගෙවිය යුතු නීතියෙන්ම අපි බැඳලා ඉන්න ගෙවීමක්. ඉතින් ඒකේ මේ ඩිරෙක්ට් ප්‍රතිලාභ අපි ගොඩක් කට්ටිය කියන එකක් නේ අපිට මොනවද ලැබෙන්නේ? මගේ ළමයි යන්නේ ප්‍රයිවට් ස්කූල් එකකට, මම යන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකට. නමුත් එහෙම කිව්වට වක්‍රානුකූලව ඉන්ඩිරෙක්ට්ලි අපි හැමෝටම ප්‍රතිලාභ තියෙනවා. අපි දැන් හිතන්න ටැක්ස් ගෙවුවේ නැත්තම් මේ රජය කොහොමද මේ ඩිෆෙන්ස් එක සිකියුරිටි දැන් අපිට හිතන්න අද සිකියුරිටි නැති වුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ ටැක්ස් එකේ ප්‍රතිලාභ ඩිරෙක්ට්ලි ලැබෙන්නේ නැහැ. නමුත් ඉන්ඩිරෙක්ට්ලි ටැක්ස් එකේ ප්‍රතිලාභ තියෙනවා. ඉතින් ඒකද ටැක්ස් ගෙවන්න ඕනේ හැමෝම. ඔව් මමත් එකඟයි ඒ කියපු කතාවට. ඇත්ත කතා කරොත් සිකියුරිටි එඩියුකේෂන් ඒ විතරක් නෙමෙයි අර කිව්වා වගේ යන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකට වෙන්න පුළුවන්, යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට වෙන්න පුළුවන්. හැබැයි හැමතැනකටම ඕන කරන දෙයක් තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේන්ටේන් කරන්නත් රජයට ආදායමක් ඕනේ. එතකොට මේ හැම දෙයකටම උදව් වෙන්නේ ඕගොල්ලෝ මේ ගෙවන ටැක්ස් එක. මං හිතනවා අද ඕගොල්ලන්ට බේසික් මූලික දැනුමක් ආවා කියලා. මොකද්ද මේ ටින් එක? ඇයි මේක ඕන කරන්නේ? ඒ වගේමයි ඇයි අපි ටැක්ස් ගෙවන්න ඕන කියන එකට. මේ වගේම තවත් මේ වගේ කරන්ට් ටොපික්ස් එක්ක අපි නැවතත් වීඩියෝ එකකින් එකතු වෙමු. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. Thank you.